අයිබෝන් කියලා අදත් ඔයාලව ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුදෝකු වගු එහෙම නැත්නම් අපි කියනවා සංඛ්‍යා වගු එහෙම නැත්නම් අපි කියනවා සුදෝකු ප්‍රහෙලිකාව කියලා. ඉතින් මෙන්න මේ ගැටලු අපි විසඳන ආකාරය අපි බලමු. හරි. දැන් අපිට ගාන දීලා තින්නේ 1 සිට 9 තෙක් ඇති අනුයාත පූර්ණ සංඛ්‍යා සියල්ලම යොදාගෙන හරහට මෙතන ටයන් වෙන්න ඕනේ හරහට 15ට විකර්ණවල එකතුව 15 වන පරිදි 3 වැඩි කිරීම 3 කොටු 9ක වගුව පුරවන්න. හරි. එතකොට මේ ගැටලුවේදී යාලා කියන්නේ අපිට 3 කොටුවක් අරගෙන 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා ටික යොදාගෙන හරහට 15ට විකර්ණවල එකතුව 15 වන පරිදි අපි වගුව පුරවන්න ඕනේ. හරි. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මේ වගේ වගුවක් අපි එකේ ඉඳලා 9 වෙන තෙක් අංක යොදාගෙන අපිට 15 ලැබෙන පරිදි තමයි අපි මේ වගුව පුරවන්න ඕනේ. ඉතින් මේ වගේ ගැටලුවකදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා මේ ආකාරයට 1 2 3 4 5 6 7 8 9 මෙන්න මේ ආකාරයට අංක ටික ලියා ගන්න. දැන් ඔයාලා මේ කෙලවරවල වල තියෙන අංක ටික ඇතුළත් නොවන පරිදි මේක මෙන්න මේ ආකාරයට බෙදා ගන්න ඕනේ. හරි. කොටුවක් ගහ ගන්න ඕනේ මුලින්ම. හරි. දැන් ඔයාලට පේනවා ඇති අපි මෙන්න එහෙම කොටුවක් ගැව්වහම මේ හැම ඉලක්කමම මේ හිස් කොටුවකට ළඟ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ තුනේ ඉලක්කම අරගෙන මේ ළඟ තියෙන හිස් කොටුවට නෙවෙයි දුරම තියෙන හිස් කොටුවට දාන්න ඕනේ. හරි. කියන්නේ 3 මේ එළියෙන් තියෙන තුනේ ඉලක්කම මේ කොටුවට නෙවෙයි මෙන්න මේ කොටුවට දාන්න ඕනේ. හරි. හරි. එතකොට දැන් අපි මෙතනින් පටන් ගමු. දැන් මෙතනත් එහෙමයි 9 කියන එක දුරට තමයි දාන්න ඕනේ. හරි. ඔන්න අපි දුරම කොටුවට මුලින්ම පුරව ගමු 9 කියන එක. හරි. ඊට පස්සේ 1 කියන ඉලක්කම එහෙමනම් එන්න ඕනේ මෙන්න මේ හිස් තැනට. හරිද? එතකොට ඊට පස්සේ 3 ඉලක්කම මොකද වෙන්න ඕනේ? 3 ඉලක්කම එන්න ඕනේ මෙන්න මෙතනට. හරිම සරලයි. දැන් 7 ඉලක්කම අපි දානවා ඉතිරි හිස් තැනට. හරි. මෙන්න මේ ආකාරයට තමයි අපි වගුව පුරවගන්නේ. හරිද? දැන් අපේ ගැටලුවේ අපි 180කටත් වඩා අපි විසඳගෙන ඉවරයි. ඉතින් අපි බලමු අන්තිම පියවරට අපි යන්නේ කොහොමද කියලා. හරි. දැන් අපිට තියෙන්නේ මේ දැන් අපි 4 9 2 කියලා තියෙනවනේ. මේ ටික පිළිවෙලට ලියාගෙන යන්න තියෙන්නේ. හරි. 4 9 2 3 5 7 8 1 6 ඔන්න ඒ ආකාරයට අපි ලියුවාම දැන් අපිට බලන්න පුළුවන් එකතුව 15ක් වෙනවද කියලා 4යි 9යි කීයද 13යි 13යි 2යි කීයද 15යි 3යි 5යි කීයද 8යි 8යි 7යි කීයද 15යි 8යි 1යි කීයද 9යි 9යි 6යි 15යි හරි එතකොට හරහට වැඩේ හරි දැන් බලමු 15ට 4යි 3යි 7යි 7යි 8යි 15යි 9යි 5යි 14යි 14යි 1යි 15යි 2යි 7යි 9යි 9යි 6යි 15යි දැන් අපි බලමු විකර්ණය දිගේ 4යි 5යි 9යි 9යි 6යි 15යි හරි මේ හතරක් බලමු 8යි 5යි 13යි 13යි 2යි 15යි දැන් එතකොට අපේ ගානේ අපිට කියලා තියෙන අපේ සියලුම දේවල් අපි හරහාට 15ට විකර්ණ දිගේ අපි එකතුව 15ක් කරගෙන තියෙනවා අනුයාත 1 ඉඳලා 9 තෙක් සංඛ්‍යා තමයි අපි යොදාගත්තේ. ඉතින් මේ වගේ තමයි ඔයාලට කොටු 9 ගැටලුවක් આવත් විසඳන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ වගේ තවත් ගැටලුවක් කොටු 9 ගැටලුවක්. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොටු 16, කොටු 25, කොටු 49, කොටු 81, කොටු 64 මේ වගේ සංඛ්‍යා ගැටලු අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්ත ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න තවත් යාළුවෙක්ට බලන්න channel එක share කරන්න හරි තවත් වීඩියෝ එකක් හමුවෙනතුරු ඔබට සුබ දවසක්